ගහම තමයි එතනින් ගෙඩි එන්නේ මේ මෙතනින් මේ තියෙන්නේ. මේ මුල් වලනේ. ඔව්. එකකින් ඇතෑරියා තියෙනවා. ඒක තමයි ගෙඩි මල් අල්ලන්නේ. අල්ලන්නේ. ඔව්. පොඩ අතහැරලා සාමාන්‍ය පැන්සලක වගේ ප්‍රමාණය වගේ නේද? ඒක නංගල් දෙකමාර තුන වගේ අතහැරලා. මෙතන මම මේ අතහැරලා තියෙන්නේ මේකේ මෙතන මේ රිකිල්ලක් තියෙනවනේ. මෙතන. ඔව් මෙතනින් තමයි කපන්න ඕන හරලා. ඒකට මෙතන තියෙන දුර ප්‍රමාණය මදිනේ ගෙඩිය. මදි. ඔව්. ඒක සාමාන්‍යව දැනගත්ත දෙයක් නැත්නම් වල හිතලා කරපාද? ඒක හිතලා කරේ. අතට ඒවත් වැඩ කරනවා නේ. ඇයි ඉතින් ගොවියෝනේ. බලන්න මේක සාමාන්‍යයෙන් එතකොට ඔයා කරන්න ඕන අගෝස්තු මාසේ සම්පූර්ණම ගහනවා. ඕව වැඩේ මුකුත් නැති වෙන්නේ. ඔව්. ඒතර වතුර පොහොර කොහමද වෙන්නේ? ඊළඟට මම කියන්නේ. ඊගාවට එතන ඉඳලම ඇහැට අමාරු නැහැ නේ? ඊට පස්සේ එතන ඉඳලා ඔයා MOP පොහොර. MOP. එතකොට පොහොර කිලෝ එකක්. කටෙන්ද? දුර ප්‍රමාණය මුලේ ඉඳලා අඟල් 8කට ඇත. මුලේ ඉඳලා අඟල් 8කට ඇතින්නේ. එතකොට ඕකේ මුල් කපන විස්තරයක් තියනවද? මුල් කපන්න එපා. මුල් කපන්න ඕනේ නැහැ. මම මුලුත් කැපුවානේ. මුල් කපන්න එපා. මුල පද්ධතිය විනාශ වෙච්ච මෙලදී කියනවා. මුල පද්ධතියෙන් දිලිලා තිලෙනවා. ඊට පස්සේ ගෙඩිය බලාපොරොත්තු වෙන අපේක්ෂාවෙන් යන්න බෑ. යන්න බෑ ඒක හරි. මම මුලුත් කැපුවා මම දන්නේ නැහැ. මම එක වීඩියෝ බලලා ඉතින් මම දන්නේ හරි වීඩියෝ එකක් නෙවෙයි බලලා තියෙන්නේ. දැන් YouTube එකට වීඩියෝ එකක් දැද්දි හරි වීඩියෝ එකක් දාන්න ඕනේ. අඟල් 8කට ගෙඩියට හැබැයි කැපුවා. කියන්නේ ගොඩාක් යට කපන්න ඕනේ නැහැ. දැන් අරගෙන බලන්න මුල බේසන් වගේ හදලා තියෙන හැමදාම. මුලත් එච්චරම ලොකු නෑ නේද? ඔය තියෙන වටේට තියෙනවනේ. හරිද? ඒකට පොහොර දාන්නේ මම මේ තියෙන මුලනේ. ඔව්. පොහොර දාන්නේ මේ හරි. මේ හරි පොහොර තියෙන. ඕන් මේ වැල්. ඔය මුල්. මේවෙන් තමයි ගන්න. ඔය තියෙන පොඩි මුල්ලා ඔය තියෙන. ඔය තමයි පොහොර ගන්න. දැන් මේ වෙලාවේ මම වතුර දෙන්නේ නැහැ මෙයාට. ඒතර යා ගෙඩි දෙන්නේ නැහැ. දැන් ගෙඩි දිලා ඉවරයිනේ. ඒක පස්ස ගන්නවා. එතකොට දැන් ඔය මම අහලා තියෙන කතාවක් මේ අර සීනි දානවලු පෑන් රස වෙන්න. මුලට.